අයිබෝන් සුබ දවසක් කාලට ඔබ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් අදත් කතා කරන්න හදන්නේ ගොඩාක් වැදගත් මාතෘකාවක්. ඒ තමයි ඔයාලගේ පාද සඳහා සත්කාරය. පෙඩිකියර් එහෙම නැත්නම් පෙඩිකියර් ඔය නම් ඔක්කොගෙම හඳුන්වනවා. ඉතින් අපේ ගෘහණිය ගොඩාක් කාර්යබහුලයි. උදේ නැගිට වෙලේ නම් හවස නිින්දට යනකම්ම මේ කකුල් දෙකේ මෙහෙට යනවා මහත්තයාගේ වැඩ බබාලගේ වැඩ ඔයාලගේ වැඩ රාජකාරී කරනවා නම් එහෙම ඒ ඔක්කොම කරලා හවසට නිින්දට යනකොට මේ කකුල් දෙකේ චුට්ටක් ඕනනම් බාම් ටිකක් කරගෙන ක්‍රීම් ටිකක් ගාගනි. එහෙමත් නැතුව ඔය කකුල් දෙක වල කොච්චර වැදගත්ද කියලා ඔය චුට්ටක් හිතලා තියෙනවා. ඉතින් මේ කකුල් දෙකේ යටිපතුල් තියෙන නිල ටික ඔයාගේ නිරෝගී භාවයට කොච්චර වැදගත් වෙනවද කියලා ඔයාලා හිතලා තියෙනවද? දැනගෙන ඉඳලා තියෙනවද? එහෙනම් මේ කතාව ඔයාට විකසම රැඳී සිටින අපත් සමග අපේ subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. කකුල් ගැන කතා කරද්දී විශේෂම දේ තමයි යටිපතුල. ඉතින් මේ යටිපතුලේ මම කිව්වා වගේ නිල රාශියක් පිටලා තියෙනවා. අපේ ඉන්ද්‍රියන්ට ඒ වගේ පද්ධති වලට අයිති නිල රාශියක් යටිපතුලේ පිටලා තියෙනවා. ඉතින් ඔයාලට මතකද අපේ ආච්චිලා සීලා ඉස්සර කියනවා වැඩි පැයකින් ඇවිදින්න කල් පැයකින් ඇවිදින්න කියලා. ඉතින් මොනවාක තමයි හේතුව? යටිපතුලේ තියෙන නිල ටික මසාජ් කරනම ඔයාගේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් පද්ධති වල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වෙනවා. මේකේ මොනවා හරි අඩුපාඩු තිබුණා නම් ක්‍රියාකාරීත්වය අඩපණකම් තිබුණා නම් මේකේ ක්‍රියාකාරීත්වය හොඳින් ක්‍රමවත් වෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ පාද සඳහා සත්කාරයක් කරනකොට යටිපතුලේ තියෙන නිල ටික මසාජ් කරනවානේ. ඒකයි මුළු ශරීරෙම නිරෝගී වෙන්න පාද සඳහා සත්කාරයක් කරන එක එහෙම නැත්නම් පෙඩිකියර් එකක් කරන එක වැදගත් කියලා මම කිව්වේ. ඊට පස්සේ බලන්න ඔය එදිනෙදා ජීවිතයේදී ඔය කකුල් දෙක සබන් දාන හොදන. මේවත් එක්ක ටිකින් දිගට මොයිස්චරයිස් එකක් පාවිච්චි කරන්නේ නැති වුණොත් ඔය කකුල් දෙක ගොඩක් වීලි බවට වත්. ඉතින් නිතරම වතුරේ කකුල් තියන්නත් එපා. සමහර වෙලාවම නිතරම කකුල් දෙක හොදනවා. ඉතින් හොදලා අනිවාර්යෙන් තෙතමාත කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් බැක්ටීරියා ආසාදන එනවා. නියපොතු වෙන්න බලනවා. නියපොතු වල රෝග එන්න බලනවා. පුස් වගේ දේවල් එනවා. නිතරම ඔයාගේ කකුල් දෙක තෙතමනේ තියාගත්තොත් ඒ නිසා දවසට කීප වතාවක් කකුල් දෙක සේදුනම ඇති. ඒ සේදුවට පස්සේ හොඳින් තෙතමත් කරලා මොයිස්චරයිස් එකක් ගන්න අමතක කරන්න එපා. මොයිස්චරයිස් එකක් ගන්න දවස් ගන්නවා කකුල් දෙක පරිස්සම් කරගන්නවත් එක්කම ඔයාලට පුළුවන් මාසෙකට සැරයක් පෙඩිකියර් එකක් එහෙමත් නැත්නම් පාද සඳහා සත්කාරයක් කරගන්න. ඉතින් සලෝන් එකකට ගිහලා පාද සඳහා සත්කාරයක් කරගන්න එකේ ඔයාලට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. ඒ වගේම ඔයාලට මේක නිවසේදීත් කරගන්න පුළුවන්. මම ඉදිරි වීඩියෝ එකදී නිවසේදී කොහොමද පෙඩිකියර් එකක් කරගන්න කියලා දෙන්න. ඉතින් බලන්න පෙඩිකියර් එකක් කරගන්න එකේ වාසිය. ඔයාලට මානසික ආතතිය තියෙනවා නම් ඒක දුරු කරගන්න පුළුවන්. ඒ වගේම යටිපතුල් වල නිර මසාජ් කිරීමෙන් ශරීරයේ තියෙන ගොඩාක් රෝග වලට දණි සමාරු යටිපතුල් කැක්කුම් එතකොට වරළු කරේ කැක්කුම් වෙනවා. ඒ දේවල් නැති කරගන්න පුළුවන්. ඒ වගේම පද්ධති වල ක්‍රියාකාරීත්වය නිසියාකාර වෙන ආහාර ජීර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය ඔය වගේ ගොඩාක් ඔයාලට වැදගත් පද්ධති ටිකේ නිරෝගී භාවය රැක ගන්න පුළුවන්. ඉතින් ඇස් වලටත් හොඳයි. ඔයාලට දන්න නැති ඇස් වලට හෙළවෙදකම් වලදී බෙහෙත් කරන්න ගියාම යටිපතුලේ මහපට ඇඟිල්ලට තමයි බෙහෙත් බඳින්නේ. අනේ වගේ ඒ කියන්නේ ප්‍රධානම නිලය හැට තියෙන්නේ මහපට ඇඟිලි. ඒ වගේ ඔයාලට ගොඩාක් නිරෝගී භාවයක් ගන්න පුළුවන්. මුළු ශරීරෙම නිරෝගී භාවයක් ගන්න පුළුවන් මේ මසාජ් එක කිරීම. ඊට පස්සේ අපි ස්ක්‍රබ් එක කරන එකෙන් බරන සම ඉවත් වෙනවා. ෆයිල් කරගන්නවා අපි කකුල් දෙක. ඒ ෆයිල් කරන එකෙන් ඔයාලට යටිපතුලේ තියෙන බරන සම සියල්ල ඉවත් කරගන්න පුළුවන්. එතකොට සිනිඳු කකුල් දෙකක් ගන්න පුළුවන්. ඒත් එක්කම පැක් එකක් දාන එකෙන් හොඳ මොයිස්චර් එකක් කකුල් දෙකට ගන්න පුළුවන්. ඉතින් මසාජ් එකත් එක්කම රුධිර සංසරණය ක්‍රමවත් වෙනවා කියලා කිව්වනේ. ඉතින් ඔයාගේ නහර ගැට ගැසීම් වගේ තත්ත්ව තියෙනවා නම් මේවත් අඩු කරගන්න මේ පෙඩිකියර් එක කරන එක ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මාසෙකට සැරයක් මේ වගේ සත්කාරයක් කරගැනීමෙන් ඔයාගේ කකුල් දෙක නිරෝගීව තියාගන්න වගේ මුළු ශරීරයම නිරෝගීව තියාගන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.